මේ අහන දෙයක් තමයි මේ ශ්‍රද්ධාව කියන එක. මේ ශ්‍රද්ධාව කියන එක භෞතිකව මේ සම්මත ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ට ශ්‍රද්ධාව කියන්නේ නිකම් අර පන්සල් ගියම පන්සලේ ඇති කරගන්න ඒ ෆීලිං එක තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව කියන එක වගේ දෙයක් නිකම් පහනක් පත්තු කරලා ඒ ගන්න ශ්‍රද්ධාව එක පිටින් ඔයගොල්ලෝ ගන්න හදන්නේ. එතකොට මේ වචන අහන්න ශ්‍රද්ධාව කියන එක පොඩක් ඊට එපිට ගිය දෙයක්. ඔයගලන්ට එතෙන්ට එන්න ඔය කියන විදිහට එළියෙන් සම්මතයෙන් තියෙන විදිහට ශ්‍රද්ධාව හදාගෙන එන්න පුළුවන්. ඒත් මේ හරියටම කියන නිකන් අචල ශ්‍රද්ධාව කියන එක තමයි මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. ඔයගලන්ට. ඒ ඔය අචල ශ්‍රද්ධාව කියන එක කොහොමද හදාන්නේ? කොහොමද මේක දැනෙන්නේ? කොහොමද මේක ජනනය වෙන්නේ කියන එක කොහෙවත් කවුරුත් කියලා නැහැ. නිකන් ශ්‍රද්ධාව හදාගන්න මාතා විශ්වාස කරන්න මෙහෙම මොන හරි මෙහෙම කරලා තියෙන නිසා මෙන්න මෙහෙම අවුරුදු ගාන කලින් මෙහෙම කරලා තියෙන නිසා මේක විශ්වාස කරන්න නිසා මේක විශ්වාස කරන්න කියලා. එහෙම නෙමෙයි අචල ශ්‍රද්ධාව හැදෙන්නේ. ඒක තමාට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ මේ කියන කතාව සත්‍යයක් කියන එක. ඒක කොහොමද වෙන්නේ? දැන් මේ කතාව ශ්‍රවණය කරනකොට ඕගොල්ලන්ට දැනෙනවා මේ අහන කෙනාට හදවතට මේක අතුලාන්තයට මේක දැනෙන්න ඕනේ. හිතකට නෙමෙයි ඇතුලේ පවතින ස්වභාවයට මේක දැනෙන්නකොට මේ කියන්නේ මගේ කතාවයි කියලා. එතකොට ඔබට මාව එනර්ජටිකලි ප්‍රත්‍යක්ෂ වෙන එනර්ජටිකලි කනෙක්ට් වෙන්න ඕනේ මේ කතාව අහලා. ඒ කියන්නේ ඔයගලන්ගේ තියෙන මාර්ගය විවර වෙන්නේ. ඒ හරහා ඒ කියන්නේ මේ කියන වචන ප්‍රත්‍යක්ෂයි කියන එක දැනෙනකොට තමයි ඔබට මා සම්බන්ධයෙන් අචල ශ්‍රද්ධාවක් හැදෙන්නේ. මම කියන දේ සම මාව රූපෙන් ගන්න බෑනේ කොහොමද? මම කියන මේ කතාවට අචල ශ්‍රද්ධාව හැදෙන්නේ ඔබට මේ ප්‍රත්‍යක්ෂ වූ විට පමණයි. එතකොට ඔබ වෙනස් වෙන්නේ නැත. එතකොට නිකන් එළියෙන් අල්ලගෙන එළියෙන් පහන් තියලා එළියෙන් එහෙම කරන්න පටන් ගන්න හොඳයි. ඒව කරන්න මොකද එතනට එන්න ඕනේ ඔයගොල්ලෝ. එළියේ පිරෙන්නේ නැතුව ඇතුලේ පුරව ගන්න බෑ. ඒක පුරවගෙන එන්න. ඒව වෙනම කතාවක්. හැබැයි අචල ශ්‍රද්ධාව පවතින්නේ අතන. තමයි ඇතුලෙන් මේක ප්‍රත්‍යක්ෂ වූ විට ඔබට මේක දැනෙන්නේ මේක තමයි යන මාර්ගය කියලා ඔබට වැදෙන්නේ ভাইබ්‍රේෂන් එක. එතකොට මේ ভাইබ්‍රේෂනල් ෆීල්ඩ් එකට ඔයගොල්ලෝ ඇතුළු වුණාම එතකොට අර මෙතෙක් කල ඔයගොල්ලෝ ගෙනාවු කර්මඵල සටහනත් එක්ක තියෙන නිකන් අර ධර්මතා එක්ක ගෙනාලා තිබිච්ච පැටර්න්ස් එතකොට හිතන විදි, පතන විදි, හැසිරෙන විදි, ප්‍රශ්න වලට මුහුණ දෙන විදි, පලා යන විදි, ඒ ඔක්කොම දේවල් ගැලවෙන්න පටන් ගන්නවා. මේක එකින් එක මෙහෙමයි කියලා කියන්න අමාරුයි. මොකද ඒ කෙනාගෙන් කෙනාට ඒගොල්ලෝ ඉන්න තත්ත්වවලට තමයි ඒක කතා කරන්න වෙන්නේ. මොකද ඒක ටච් වෙන්නේ ඒගොල්ලෝ ඉන්න ලෙවල් එකට. පැහැදිලිද? ඒ කියන්නේ කෙනෙක් ගන්නකො එක අපි උදාහරණයකට ගමු. එක පුද්ගලයෙක් එනවා. එතකොට මේ පුද්ගලයාගේ ඇතුලේ කර්මඵල සකස් වෙලා තියෙනවා. යා කර්මඵල කාමික කතාවේ යනවා. එයාගේ කාමික කතාවේ තියෙන්නේ මොකක් හරි අග හිඟම් මැද්දේ දුක්ඛිත ජීවිතයක් ගත කරලා මොන හරි හැල හැපවීම ලක්විවි යන්න නම් එතකොට එයා ඒකත් එක්ක මොකද වෙන්නේ කියන එක බලන්න ඕනේ. එතකොට එයා ඒ හරහා එයාගේ ජීවිත කතාව ගෙනියන්න ඕනේ. ඒ යම් තැනකදී ඒගොල්ලන් මේ කර්මය ගෙවාගෙන පාරිශුද්ධව යන්න හදන අවස්ථාව හදන කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මේක නොදන්න කෙනෙක්ට මේ වෙන්න අමාරුයි. එතන මහා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම ප්ලෑන් එකේ ඉන්නකොට වචනයක් ඇහෙනකොට මේ වගේ වචනයක් ඇහෙන්න පටන් ගන්නවා. ඔයගොල්ලෝ යම්කිසි ගමනක් ගිහිල්ලා ස්පිරිචුවල් පාත් එකේ යම්කිසි ගමනක් ගිහිල්ලා ඔක ASCII ට්වින් ෆ්ලේම්ස්ලා ඉන්න පුළුවන්, සෝල්මේට්ස්ලා ඉන්න පුළුවන්, කාමික්ස්ලා ඉන්න පුළුවන්. මේ කිසිම දෙයක් දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්, පන්සල් වන්දනා කරන කට්ටිය ඉන්න පුළුවන්, කෝවිල් හින්දු ආගමේ භක්තිකයෝ ඉන්න පුළුවන්, කැතලික් ඉන්න පුළුවන්, මුස්ලිම් ඉන්න පුළුවන්. කවුරු හෝ වේවා මේගොල්ලෝ ඔයගොල්ලෝ යන්නේ එකම ගමනක යන්නේ. මේ රිලිජන්ස් දාලා මේක කඩලා වෙන් කරලා තියෙන්නේ. මේක නම් දැන් සම්මතය ඇහෙන කතාවක්. ඉතින් මේ රිලිජන් කියන මේ කොන්සෙප්ට් එක වයින් කරාම ඕගොල්ලන්ගේ කෝර් එනර්ජි එක තමයි මෙතෙන්ට කනෙක්ට් වෙන්නේ. දැන් මම සුදු කළුද මම බුද්ධාගමේද හින්දුද ක්‍රිස්තියානිද දැන් කියන්නේ නැති කිසිම දෙයක් නැති දැනකින් කතා කරන්නේ මේක දකින්න කියලා ඕගොල්ලන්ට. එතකොට මේක ඔබට ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි අචල ශ්‍රද්ධාව ඔබ තුල පවතින්නේ. ඔබට මාව එනර්ජටිකලි ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබට මාව දැනෙනවා නම් ඇතුළාන්තින් ඒ කියන්නේ ඔබ මේ ෆීල්ඩ් එකට ඇතුළත් වෙනවා. හරි. ඒ කියන්නේ මේකට නිකන් ටච් වුණා කියලා වැඩක් නෑ. මේකට ඇවිල්ලා ඔයගොල්ලෝ වැඩ කරන්න ලෑස්ති නැත්තම්, ඒ කියන්නේ ඔයගොල්ලෝ ශ්‍රද්ධාව ප්‍රායෝගික මාර්ගයට දාන්න ලෑස්ති නැත්තම්, එතකොට මේක අමාරු වෙනවා. මොකද සබාධම ඔයගොල්ලන්ගේ හේතුඵල යාන්ත්‍රණයකට මේ යොදවන්නේ. මේ එනර්ජටික් මේ යුනිෆයිඩ් ෆීල්ඩ් මේ ෆීල්ඩ් එකට ආවම මගේ එනර්ජි ෆීල්ඩ් එකට ඔබ ආවම වෙන්නේ ඔබගේ හේතුඵල වෙනස් වෙනවා. ඒ කියන්නේ කලින් කරපු කර්මඵල කතාවේ කාමික් ප්ලෑන් එකේ තිබිච්ච අඩිසලකුණු ටික මග හැරලා
ඔබ ධර්මතාවයක් වශයෙන් ධර්මතා කිහිපයක් වෙන්න පුළුවන් ඔබ තුළ පවතින්නේ. එකක් වෙන්න බෑ. ඒ ඔක්කොම ටික පැත්තක තියලා ඔබ වෙනම මාර්ගයකට ඇදලා ගන්න. මොකද ඔබ හේතුඵල සකස් වෙන්නේ මේ මේට්‍රික්ස් එක එක්සිට් කරන්න. පරිනිර්වාණයට. මේක හැමෝටම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති කට්ටිය කියනවා වෙන කොහෙන් හරි ඉගෙනගෙන එන්න. මේක කියන්නේ මේක අහන්න පිම්පිරින පුද්ගලයන්. මේක අහන්න ඕගොල්ලෝ තමයි ඕගොල්ලෝ මේක වඩා එක්රැස් වෙන්නේ. මේක කියන්න තව කෙනෙක් මෙච්චර පැහැදිලිව කියන්නේ කෙනෙක් හොයාගන්න මේ ලෝකේ තාම බිහි වෙලා නැහැ. මොකද මා පිටුපස පවතින්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දහම මෛත්‍රී බුදුරජාණන් වහන්සේව හමු වෙන්න ඔබට හැකියාව දෙන්න ඔබ තුල තියෙන කෙලෙස් දහම අයින් කරන් තමයි මේ එනර්ජි එක ඔබ හට දෙන්නේ. මේක හරහා ඔබගේ ඇතුළේ තියෙන කෙලෙස් දහම මේක කාමික් ප්ලෑන් එකේ යන පැටර්න් එක ඒවා මේ කියන දේ ඇත්ත නේද කියලා ඔබට විශ්වාසයට පත් වෙනකොට ප්‍රත්‍යක්ෂව විශ්වාසයට පත් වෙන තමයි ඔබ තුන අචල ශ්‍රද්ධාව හැදෙන්නේ. එතකල් ඔබ නිකන් මම තව එක පුද්ගලයෙක් පමණයි මේ කතාව කියන වගේ එහෙම දෙයක් තමයි ඔබට දැනෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මේ මාර්ගේ යන්න ඕනේ. හේතුඵල වෙනස් වෙනකොට ඔබගේ ඒ කියන්නේ වෙනදා ගිය විදිහට නෙමෙයි ඔබ ජීවිතේ ගනුදෙනු කරවන්න එක හැන්ඩල් වෙන්නේ එතකොට. ඔයගොල්ලෝ ඒ කාර්මික බන්ධනේ කඩාගෙන එළියට එන්න ඕනේ. එක්ක නිකම්ම ගැලවෙලා යනවා නැත්නම් කඩාගෙන එළියට එන්න ඕනේ. ඒ තියෙන මාර බලවේග වලින් මිදෙන්න ඕනේ. ඒ මාර බලවේගින් පලා යන්න බෑ. මායාව පරාජය කරන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ ඉලූෂන් එක දකින්න ඕනේ. මේ මොකද්ද වෙන්නේ කියන එක. මේ සියලු දේ වෙන්නේ මේ එනර්ජටික් ට්‍රාන්ස්ෆර් එක හරහා. මේ එනර්ජටික් ට්‍රාන්ස්ෆර් එක හරහා ඔයගොල්ලෝ පාරිශුද්ධ වෙනකොට ඔයගොල්ලන්ගේ අතර ශ්‍රද්ධාව ඉබේම හැදලා තියෙන්නේ. එතනින් එහාට තියෙන සම්මත දහම් ටික කැඩෙන්න තමයි අපි මේ ඔයගොල්ලෝ මේ එනර්ජි එකත් එක්ක සම්මුඛ වෙනවද? එනවද දැනෙනවද කැඩෙනවද කොහොමද කරන්න කියන එක එතනින් එහාට තීරණය වෙන්නේ. ඒක එක ක්‍රමයක් කියලා නෑ. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන දෙයක්. මොකද අපි හැමෝම එකම කොන්ෂස්නස් ලෙවල් එකක නෙමෙයි ඉන්නේ. මේ තාල 32 දුක උඩට පල්ලෙහාට කීප තැන්වල ඉන්නේ. ඉතින් ඒ ඉන්න කෙනාට මේ කතාව ඇහෙන්නේ ඒ කෙනා ඉන්න තාලයේ ස්වභාවය කෙනේ ලෙවල් එක හැටියට. සමහරුන්ට මේක දරා ගන්න පුළුවන්. සමහරුන්ට මේක අහපු ගමන් ධාරණය වෙනවා. අහපු ගමන් ප්‍රැක්ටිකලි ඉබේම සිද්ධ වෙනවා. සමහරුන්ට පොඩ්ඩක් දැනෙනවා ඊට පස්සේ වැහෙනවා. සමහරුන්ට මුකුත්ම දැනෙන්නේ නැහැ නිකන් පිස්සු කියනවා වගේ දැනෙනවා. සමහරුන්ට වෙන මොනවදෝ දැනෙන්නේ. ඉතින් එහෙම තමයි මේ ඉලූෂන් සිස්ටම් එක මේ ඉලූෂන් එක වැඩ කරන්නේ එහෙම තමයි. මේක අහන්න පින් පිරෙන කට්ටියට තමයි මේක ඇහෙන්නේ. අහන්න පින් පිරිච්ච නැති කට්ටියට පිස්සුවක් ඇහෙන්නේ. ඒක තමයි මේකේ ආශ්චර්යය කියන්නේ. ඉතින් මේක ඇහෙන කෙනෙක් මේක දැනෙන කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ගේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ කොහොමද කියන ගෙනගේ තමා තුළම ඒක ඇති කරගන්නේ. ඒ තමා තුළ ඇති කරගන්නේ ඔබ පාරිශුද්ධ වීම. පාරිශුද්ධ වෙනවාද කොහොමද කියලා එකින් එකාට කියන්න අමාරුයි. හැබැයි මේක අහනකොට ඔබට ඉබේම ඔබගේ හේතුඵල වෙනස් වෙනවා. ඔයගොල්ලෝ යන මාර්ගයෙන් ඔබව අයින් කරනවා සබදාම. ඔයාලා මේ පැත්තට හරවනවා. ඒකට කඩාගෙන එනවද නැද්ද කියන එක තමයි ඕගොල්ලන්ගේ මාර බන්ධනයේ ස්වභාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. හරිද? මොකද යම් කිසි අඩුවක් තියෙනවා පුරව ගන්න. ඒ පුරව ගන්න තමයි ඔබ සංසාරයක් පුරා මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අඩුව පුරවගෙන මේ පරිනිර්වාණයෙන් කියන කතාව තේරෙන කට්ටිය තමයි මේ මේට්‍රික්ස් එකකින් ඉස්සෙල්ලාම එක්සිට් වෙන්න එන කට්ටිය. ඒගොල්ලන්ට මේ උපදේශ මේ ගයිඩන්ස් එක ඕනේ. මොකද මේ ෆීල්ඩ් මේ පවර්ෆුල් ෆීල්ඩ් එක නැතුව ඒගොල්ලන්ට මේ සම්මතයේ තියෙන මේ ඉලූෂන් එකෙන් මිදෙන්න බෑ. හරි ආදරයක හිර වෙලා කට්ටියක් තව කට්ටියක් වෙන මොකද්ද දයාවක හිර වෙලා තව කට්ටියක් හීලින් ප්‍රොසෙස් හීලින් එනර්ජි වල හිර වෙලා සමහරක් කට්ටිය සෙක්ෂුවල් එනර්ජිස් වල හිර වෙලා මේක ඒ ඔක්කොම චක්‍රා හරහා ඔගේ යන්න ඕනේ. හරි ඉහළට ඔයගොල්ලෝ ඉහළට ඔයගොල්ලන් සුද්ධ වෙවි පාරිශුද්ධ වෙවි ඉහළට එන්න ඕනේ කොන්ෂස්නස් එක. මේක හරියට ප්‍රැක්ටිකලි වෙන්න. ඒකට තමයි ඔයගොල්ලන්ගේ හේතුඵල සකස් වෙනවා කියලා කියන්නේ. يعني මේ කියන වචනයට ඔබ අනුගත වෙනවා නම් ශ්‍රද්ධාව ඇතිවීමත් එක්කම වෙන්නේ අර පරණ යන ධර්මතා පැටර්න් එකකින් මිදලා කර්මඵල කතාවේ මිදෙන්න ඔබට හේතුඵල සකස් වෙනවා. ඒක බොහෝ වෙලාවට ඔබට පේන්නේ මහා විනාශයක් වගේ වෙන්න පුළුවන්. හරි තියෙන සියලු දේම නැති වෙනවා වගේ වෙන්න පුළුවන්. උස්සල පොලේ ගහනවා වගේ ජීවිතේම උඩ යටිකුරු වෙන අවස්ථා එන්න පුළුවන්. හරි ඒක තමයි වෙනස් වීම. ඒ තමයි කෙයොස් එක. ඒ කෙයොස් එක හරහා තමයි ඔබට යන්න වෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙක්ට මේක මෙහෙම්ම ඇහෙනවා නම් මෙහෙම්මම දැනෙනවා නම් මෙහෙම්ම ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඒක ඉතින් මහා භාග්‍යයක් ඒක. එතකොට ශ්‍රද්ධාව කියන දේ අත්‍යවශ්‍ය වෙන්නේ මොකද බිලීෆ් සිස්ටම්. ඔයාගේ සියලු බිලීෆ් සිස්ටම්ස් ටික ගැලවෙන්න ඕනේ. කියන්නේ භෞතිකයේ හදාගෙන තියෙන සම්මත ශාසනය, සම්මත දහම්, සම්මත කතා, එක කරන විදිහ, වත් පිළිවෙත් ඒ ඔක්කොම ඉවත් වෙන්න ඕනේ. ඉවත් වීමනේ ප්‍රභාස්වර කියන්නේ. ඒක මුකුත් නැති තැනන්නේ.
ඉතින් මොකක් හරි සම්මත දහමකට යටත් වෙලා බලන කලින් කවදාකවත් ඒකෙන් එපිටට එන්න බෑ. එහෙනම් එතනින් මේ කියන මේ සම්මත දහමට එපිටින් මේ කියන මේ වචන ටික ඇහෙන්න ඕනේ ඔයගලන්ට. මේවා ඇහෙනවා නම් තමයි මෙන්න ලයිට් එකක් තියෙනවා මේකෙන් එළියට යන්න මේ පාරේ යන්න ඕනේ කියලා අචල ශ්‍රද්ධාව ඔබ තුල ජනිත වෙන තමයි මේ මම මේක කියන්නේ. අචල ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. නිකන් බොරු ශ්‍රද්ධාව වැඩක් නැහැ. ඒවා කරන්න මේක තේරෙන්නේ නැති කට්ටියට අනිවාර්යෙන් එක කරන්න වෙනවා. ඒක බැහැර වෙන්න බෑ. ඒ ශ්‍රද්ධාව ඔබට ගන්න වෙනවා. නැත්තම් ඒක වෙන්නේත් නැහැ. හැබැයි මේක පිරිසුදු වේගන යනකොට ඔබට තේරෙනවා මෙන්න මේ කියන කතාව මෙන්න මේ පොයින්ට් එක තමයි ඔබ තුල උපදින්න ඕනි කියලා. එතකොට තව කෙනෙක් ඉන්න පුළුවන් මේ ආචල ශ්‍රද්ධාව හදාගන්න තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ මම මෙච්චර කිව්වා තේරෙන්නේ නැහැ. හැබැයි කරගන්න ඕනේ. කරගන්න බෑ. ඒ කියන්නේ වැහිලා තියෙන අකුසලයකට වැහිලා තියෙන්නේ. කොච්චර කිව්වත් ඒ කියන්නේ මං කියන වචනේ අහනකොට මහා ප්‍රභාෂර සිතක් පහළ වෙනවා. ඊට පස්සේ වහිච්ච ගමන් සම්මතියට එකතු වෙලා අර ගිය කාමික් ප්ලෑන් එකේම යනවා. මේක සැපයි මේක හොඳයි. එහෙම කියලා තියෙන පැටර්න් එකටම යනවා. උඹ දෙක පහසුයිනේ. මොකද මෙච්චර කාලයක් ජීවත් වෙන විදිහට අනේක ලේසි. ඒක කඩාගෙන යන එක තමයි අමාරු. ඒ කඩාගෙන යන ශක්තිය තමයි අචල ශ්‍රද්ධාව කියන්නේ. මෙතන දෙයක් තියනවා කියලා මේක හරියන්නේ නැහැ කියලා හිතන එක. හැබැයි එහෙමත් පුද්ගලයෝ ඉන්නවා කොච්චර වචනිය ඇහුණාත් කොච්චර අචලව විශ්වාස කරත් සම්මතයට නැවත එක් වෙච්ච විගස මොකද මම ඔයගොල්ලන් කලිනුත් කියලා මම ඔයාලා සම්මතෙන් එළියට අරගෙන මේ කතාව කියන්නේ. එතකොට මේ කතාව අවසන් වෙච්ච ගමනින් ඔබ නැවත සම්මතයට එකතුලා සම්මතය ඔබ විගල ගන්නවා. ඔබට ප්‍රඥාව අවදි වෙලා තියෙනුනේ සම්මතයට ඔබ ගිය විගස මේම දෙයක් තියෙනවා කියන එක ලෝකෝත්තර මාර්ගයේ. හරි. ඉතින් ඒක නිසා සම්මතයට ගියන් පස්සේ මේක මතක් වෙනවා නම් ඒක තමයි පාරිශුද්ධ වීමට උපකාරී වෙන්නේ. අර හේතුඵල යාන්ත්‍රණය සකස් වෙනවා කියලා කියන්නේ. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. හරිද? මොකද මේ කතා කරන්නේ මම මගේ ප්‍රත්‍යක්ෂ භාරය මා ලැබපු දේ. මේ දේවල් මෙහෙම තමයි වෙන්නේ. හරි මේක කියන්න වෙන කෙනෙක් නෑ. මෙච්චර මේ ගමනක් ගියපු කෙනෙක් තාම මෙහෙම නැහැ. ඒකයි මේක කියන්නේ මෙහෙම කරන්න ශ්‍රද්ධාව කියන දේ ජනනය වෙන්නේ තමා තුළින්. හැබැයි ජනනය කරගන්න බැරි කට්ටිය ඉන්නවා. කොච්චර try කරත් බෑ වැහෙනවා. එහෙම කෙනෙක්ට මම කියන්නේ උදාහරණයකට හිතන්න මේ මං කියන්නේ මේ දැනෙන විදිහ වෙනස් කරන විදිහ. හරිද? එතකොට ඔයගොල්ලෝ හිතන්න පන්සලකට ගිහිල්ලා පහනක් පත්තු කරන හදවතේ ඇති වෙන ෆීලිං එක අන්නේ සහ නිකන් උඩරිම බුදුහාමුදුර වැඩියොත් කොහොමද ඔයගොල්ලෝ ඇසිරෙන්නේ කියන ෆීලිං එක තියෙන්නේ. අචලයි නේද? මේ තමයි බුදුහාමුදුර කියලා දැනෙන ෆීලිං හදවතේ දැනෙන ෆීලිං එක තියෙන්නේ. අන්නේ ඒ ෂුවර්ම දැන තියෙන්නේ. අන්න එතෙන්ට එන්න ඕන. ඩවුට් එකක් තියෙන්න බෑ. මේක මෙහෙම අරයත් කියනවා එහෙම බෑ. සම්පූර්ණයෙන් මයින් කළා දාන්න ඕනේ. ඒ තමයි ඇඳිගා දෙවීම කියන්නේ සම්මතෙදි. සම්මතයත් එක්ක ගන්න මේ ගමන යන්න බෑ. සම්මතය අතහරින්න නෙමෙයි කියන්නේ. සම්මතයේත් එක් වෙන්න එපා. සම්මතයේ ඉඳගෙන තමයි මේ ලෝකෝත්තර ගමන ඔයගොල්ලෝ යන්නේ. ඔයගොල්ලෝ ගිහි ශාසනයක් නිර්මාණය කරන්නේ. මතක තියාගන්න. පැවිදි ශාසනයක් නෙමෙයි. ඉතින් මේ කියන්නේ මේ පැවිදි ශාසනය කියලා මේ පන්සල් මේ පිරිවෙන් හදාගෙන ශ්ලෝක කියවලා එහෙම කරගෙන ගියා කියලා මේ නිවන් මඟ අවබෝධ වීමක් වෙන්නේ නැහැ. එතන වෙන්නේ නිකන් සම්මතය හරහා මේ ශාසනය ගලාගෙන යනවා. මොකද මෙහෙම දෙයක් තියෙනවා කියලා නිකන් පණිවිඩයක් හංගලා තියලා මේ මේට්‍රික්ස් එක ඇතුලේ බෙන්න තියෙනවා මොකක් හරි දෙයක් කියලා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කොහොල්ල වලින් වහා මකුරු දැල් ඔක්කොම ගාලා වහලා තියෙන්නේ. ඇත්ත සීක්‍රට් එක මේ හැම රිලිජන් එකක්ම ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. මේ ටික ඔක්කොම අපි එකට කරලා එක ගෝලයක් කරලා හදාගත්තොත් එතකොට ඔබට පේනවා මේක මාර කතාවක් නේ කියලා. හරි මේක සම්මත දහමෙන් එළියට යන්න ඕනේ. ඔයගොල්ලෝ කොන්ෂස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. කියන ඔබගේ විඥානය එක්ස්පෑන්ඩ් කරන්න. ඔයගොල්ලෝ වැටලා තියෙන රස්සයට අර දාන්නේ ඇස් දෙක වැහෙන්න අර පාරේ දෙපැත්තේ තියෙනව නොපෙනෙන්න මෙහෙම දාන්නේ. අන්න ඒක අයින් කරන්න. මොකද මීට වඩා ලොකු view එකක් තියෙනවා. අර කුරුල්ලා අහස ඉගිරලා බිම බලනවා වගේ view එකක්. ඔයගොල්ලෝ තාම පොළවේ ඉන්න පණුවෙක් වගේ අරාට බලන්න. එහෙම බෑ. එතනින් ඉදිරියට ඔබගේ විඥානයේ කොන්ෂස්නස් එක එතනින් එහාට ගෙනියන්න ඕනේ. මේ වගේ දහම මේ මහා මෙච්චා විශාල දෙයක් දැනගන්න අතරින් ඔයගොල්ලෝ ඉන්න පොඩි බොක්ස් එකෙන් එළියට එන්න ඕනේ. පොඩි කූඩුවක ඔයගොල්ලෝ ඉඳාගෙන ඔයගොල්ලන්ගේ මේ පොඩි ලෝකයක් කියලා අදාගෙන මහා ලොකු දාගෙන දේවල් මේ පොඩි බොක්ස් එකක් තියෙන. ඔබ දන්නවනේ මේ කතාව අපි කියන පෘථුවියේ ඉන්න පොඩි ස්පෙක් එකක් වගේ මේ මහා විශ්වය අපි භෞතිකව බැලුවොත් ඒ වගේම තමයි ඥානයත්. මේ සියලු දේ පවතින මේ විඥානය ඇතුළත. මේ සියලු මේ බඹයක් වූ ශරීරයක් කියන ඒ නිසයි. ඉතින් ඔබ හැබැයි ඒ බඹයක් වූ ශරීරයේ ඔබගේ සියලු අත්දැකීම් සියලු සංස්කාරයන් ඇතුළ පවතිනකොට ඔබ ඉන්න තැනට තමයි මේ බෙහෙත වදින්නේ.
හැමෝටම එක විදියට වදින්නේ නැහැ. සමහරවිට වැදෙන්නෙම නැහැ. මොකද ඉච්ච අකුසල් තියෙන මොනාරි ඉවර කර කර එන්න වැඩ තියෙනවා. අර ඔයගලන්ට අකුසල් තියෙනවා ගෙවල ඉවර කරගන්න. මතක තියාගෙන අකුසල් තියෙනවා ගෙවල ඉවර කරගන්න. එහෙනම් ගෙවල ඉවර කරගන්න වෙනවා. ඒවා ගෙවල ඉවර කරන්නේ නැතුව පලායනකොට ඒක අකුසලේ ඔබ පස්සෙන් පලාගෙන එනවා. හරි? මොන හරි තියෙනවා නම් වංචාවක් බොරුවක් කළා ඒක හින්දාම ඔබට ගොඩ එන්න බෑ. ඒක තමයි අවංක වීමේ ගුණාංගය. අවංක වීම, මොකද අව්‍යාජ වීම. අව්‍යාජ වීම කියලා කියන්නේ මම ඔක්කොම මේ මගේ කරපු දේවල් ඔක්කොම කියනවා කියන එකටත් වඩා ඔබ ඔබගේ ස්පිරිචුවල් ජර්නි එකට අවංකද? ඒ කියන්නේ ඒක ඔබ ඇතුලින් සැබොටාජ් කරනවද? හරි? මොකද මේක තේරෙනවද මං කියන දේ? ඔබ තුල ඔබගේ ස්පිරිචුවල් ජර්නි එකට සිතකින්වත් ඔබට වංචාවක් කරන්න බෑ. එතමුදි එච්චරටම ඔබ ඇල්ලෙනවා. හරි? ඔබ රහසින්වත් පවු නොකරන සේක. හරිද? එහෙනම් ඔබත් එසේ විය යුතුයි. එසේ නොවෙන්න ඔබට බැරි වෙන්නේ ඔබගේ තියෙන අකුසල ක්ලේශ ධර්ම නිසා. ඉතින් ඒක තේරෙනවද දැන්? දැන් මෙච්චර කාර්යයක් කිව්වට ඒක පැහැදිලි වුණාද? හිතුවද කරන්න මට ඒක කරන්න වෙයි කියලා? හිතුවේ නෑනේ. අන්න ඒකයි සීන් එක. ඒක තමයි කරන්න ඕනේ උගොල්ලෝ. හරි? රහසින්වත් පවු නොකරන සේක වුණොත් තමයි මේ ටික ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. පැහැදිලිද? රහසින්වත් පවු නොකර සේක විය යුතුයි ඔයගොල්ලෝ. ඒකයි මේක කියන්නේ. මේක ඇවිල්ලා බලන්න. මේක තමයි කරන විදිය. මේක කරලා බලන්න. මොකද නිකන් කියනවාට මං අහලා මාව හිතේ දරාගෙන හදේ දරාගෙන ගෙදර ගිහලා නිදාගන්න කියලා කියන්නේ. මේක අහලා මේක ඇඟට ධාරණය කරගන්න. ඔබගේ මුළු අතුලාන්තෙන් මට මම චක්‍රයකින් එකට කියන්නේ මේ ඔක්කොම ඔබගේ හිත. ඔබගේ හිත පාලනය වෙන ෆ්‍රීකවන්සි එක තමයි ඔයගේ මොන චක්‍රයකේද ඔයගොල්ලෝ වයිබ්‍රේට් වෙන්නේ කියලා මොන චක්‍රයක මොන ලෙවල් එකේද වයිබ්‍රේට් වෙන්නේ. හරි? ඒ නිසා අපි මේ චක්‍රයකින් එකට මේව බලන්න ඕනේ නැහැ. මේක බලන්න ඕගොල්ලෝ පිරිපුන් තත්ත්වයට ආව ඔය චක්‍ර පැත්තක තියලා මේක සම්පූර්ණ විඥාණයෙන් එපිටවීමක්. ඒ නිසා චක්‍රකින් චක්‍ර කරනවා ඒවා හැදෙයි. ඔයගොල්ලෝගේ සිතුවිලි පිරිසුදු වෙනකොට ඒ වගේ ක්‍රියාකාරීත්වය නිකම්ම පිරිසුදු වෙලා යනවා. පාරිශුද්ධ වීම වෙනවා. ඒක වෙනම කතන්දරයක්. ඉතින් ඕගොල්ලන්ට මේ කතාව පැහැදිලි වෙනවා නම් මේක මෙහෙම දෙයක් නේද කරන්න කියලා තියෙන්නේ ඒත් අපි මෙච්චර කාලයක් සම්මතය ශාසනය අහලා තියෙන කතා පිළිපැදලා එක එක්කිනා එහෙම මෙහෙන් කියන කතා ස්ෘත්ස් වැඩ කරගෙන ලොකු අච්චාරෝකටලා කවදාකවත් ඉවර වෙන්නේ නැති හීලින් ජර්නි එක යනවා. කවදාකවත් ඉවර වෙන්නේ නැති හීලින් ජර්නි එකක්. ඒක ප්‍රශ්නයක් ඒකට මුහුණ දෙන ආයෙ ඉවරනවා. ආයෙ තව ප්‍රශ්නයක් ඒකට මුහුණ ආයෙ බටේ මෙහෙම කරකි යනවා. මං කියවනේ කාලය පවතින්නේ නැහැ. කාලය නොපවතින හේයින් ඔබගේ කර්මචක්‍රය එකම ස්පයිරල් එක එකම තැන කැරකෙනවා. ඔයගොල්ලෝ ගැලවෙන්න තමයි ඒකේ ස්පීඩ් එක සහ ඒකේ ට්විස්ට් එක අඩු වෙන්නේ. ඉතින් මේකෙන් අයින් වෙන්න නම් මේ වගේ වචනයක් අහලා ඔබගේ මුළු ඒ තියෙන තත්ත්වෙන් විතන් වෙන්න ඔබගේ හේතුඵල සකස් වෙන ක්‍රියාදාමයක ප්‍රතිඵල ක්‍රියාදාමයකට තමයි මේ කතා කරන්නේ. ඒක ඉබේ වෙන දෙයක්. ඒක වෙන්නේ කොහොමද කියලා කියන්න බෑ. හැබැයි ඒක ඔබගේ අවශ්‍යතාවය කනෙක්ට් වෙන තියෙන අවශ්‍යතාව සම්මුඛ වීමට තියෙන අවශ්‍යතාව එනර්ජටිකලි සම්මුඛ වෙනවද ඔබට මාව දැනෙනවද මම මේක කියනකොට ඔබ තුල අවදිවන්නේ මොන ධර්මතාවයේද මම මේක කියනකොට ඔබ තුල අවදිවන්නේ නිකන් අර නාහෙට අහන්න නැති මට පිස්සු මේ ගෑණි මොනවද කියනවා ඒ කියන්නේ තව ටිකක් අහන්න ඕනේ මොකද ශ්‍රද්ධාව නැහැ හරි ශ්‍රද්ධාව කියන්නේ ඒක නෙමෙයි මාගේ එක අහන්න ඕනේ පොඩ්ඩක් පිස්සු ඒක නැහැ ඒක හරියන්නේ නැහැ ඒක අචල ශ්‍රද්ධාව කියන්නේ ඒක නෙමෙයි හරි මේක ප්‍රත්‍යක්ෂව මෙයා කරපු කෙනෙක් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැති එක ඒක ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක්. හැබැයි මාව ප්‍රත්‍යක්ෂ වෙන කට්ටිය ඉන්නවා. හරි සර්. ඉතින් ඔබගේ ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබට මේක අහගෙන එන්න වෙනවා කණාමැදිරිය වගේ එන්න වෙනවා. හරි. ඉතින් ඔබ එන්න කට්ටිය එන්න නැති කට්ටිය ඉන්න. මොකද මෙතනින් ගෙනියන්නේ පාරිශුද්ධ වූ හදවත් පමණයි. ඒ පාරිශුද්ධ වීම මම තීරණය කරන කල සබාධාම තීරණය කරවල තමයි ඔබට මා කෙරෙට ඉන්නේ. මා තුලින් තමයි ඔබට බුදුන් වහන්සේ ළඟට වඩින්න වෙන්නේ. මොකද ඔබ තුල තියෙන කෙලස් එක හැංගුණොත් ඔබගේ ලෝකයේ දෙදරා යනවාමයි. මේකම නිතර කියනවා. ලෝකයේ දෙදරා යනවාමයි කියලා කියන්නේ අර සම්මතිය කැඩෙනකොට අර සම්මතිය විනාශ වීම එක සැරේ දරන්න බෑ අපේ මේ කොන්ෂස්නස් එකට. දෙකට දරා ගන්න බෑ. අපි මෙච්චර කාලෙත් බරව අල්ලගත්ත දේවල් එක සැරේ එක හැතින් ෂය වෙනකොට දරන්න අමාරු. ඒක වචනෙන් කියන්න බෑ. එහෙම වෙච්ච කට්ටිය දන්නවා මේක මොකක්ද කියලා. ඒ නිසා කියන්නේ මේකෙන් ඔයගොල්ලෝ මේ දෙන ක්ලෙන්සිං එනර්ජි එක ඔයගලන්ට මේ දෙන්නේ ඔයගලන්ගේ ඇතුලේ ඔළුවේ තියෙන මකුරු දැල් බැඳිලා තියෙන දේවල් එක එක මිත්‍යා දෘෂ්ටි එක නිකන් හරස් අතර ගිහිල්ලා දේව ලෝකවල හිර වෙච්ච කට්ටියට එතකොට මේ මනුස්ස ලෝකේ ඉඳගෙන නිකන් තිරිසන් ආත්ම ගෙවන කට්ටිය තිරිසන් ආත්මවල හිර වෙලා ඉන කට්ටිය. තිරිසන් ආත්ම කියන තිරිසන් ධර්මතා. ඒ කියන්නේ ගැහුවොත් ගැහවලා, හපුවොත් හපනවා මං.
ඒ කට්ටියට මේක අහන්න කියන ඔතනින් ගැලවෙන්න ඕගොල්ලෝ. ඒ කෙලස් දහම ඔගොල්ලෝගේ කර්මයේ කිර වෙලා ඉන්නේ. උගුණ දේවාත්ම කියලා මම හරිම හොඳයි මම මෙහෙමයි අරමයි කියලා හිතාගෙන ඉන්න දේවාත්ම වලින් ඒගොල්ලොත් අහන්න ඔතනින් බහින්න. මේ මනුස්ස ලෝකෙට බහැලා මේ ප්‍රත්‍යක්ෂ දහම ප්‍රායෝගිකව කරන්න. මේක කරොත් ඔබට අනිවාර්යෙන් ඔබගේ ඉන්න තැන් වලින් ගැලවෙලා යන්නේ. ඒ කියන්නේ ඔබගේ ආත්මයේ ඉන්න තැන් ඉන්න තලයේ කොහෙද එතනින් ගැලවෙන්නයි මේ හඬ නිකුත් කරන්නේ. එතනින් ගැලවෙලා આવොත් ඔබට අනිවාර්යෙන් හේතු සකස්සලා මේ සංසාර චක්‍රයෙන් එතර වෙන්න මේ මේට්‍රික්ස් එකෙන් එතර වෙන්න පරිණිරකාරී කරා යන්න ඔබට අනිවාර්යෙන් හේතුඵල සකස් වෙනවාමයි.